His pony is waiting there. Little thunder speaks through the air. Yakari, 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 yakari. Gallops to help out on the plains. The animals all know his name. Yakari, yakari, yakari. හරි දැන් ඔයාගේ වාරේ. ආහා නරක නෑ. ඔන්න බලන්න මම විසිට කරන හැටි. හරි. අද හරි නෑ වගේ නේද? පුංචි පෝනිය hina වෙන්න එපා. ඔයාලා පැත්තකට එන්නකෝ. මං දැන් පෙන්නන්න යන්නේ මේ වැඩේ හරියට කරන්නේ කොහොමද කියලා. අතලිස්සුවනේ. ඔන්න ආයි බලාගන්න. අපි කරන එකට hina වෙනවට කොහොම ඉන්නවාට. පුංචි පෝනිය දිනලා ඉවරයි. ඔයාලට බෑ පුංචි පෝනියා පරද්දනු. ඒයි අර බලන්න. තාත්තා දඩයමෙන් ගිහිල්ලා ලොකු දඩයමක් හම්බෙලා. ඕ එයාගේ ලොකු බලන්න. මේ සීත කාලෙදී අපිට ඇති තරම් උණුසුම සහ ආහාර ලැබුණා. දෙවියන්ට ස්තුතිවන්ත වෙන්න ඕන අපි ගැන බලා ගන්නවට. දෙවියන්ට විතරක් නෙමෙයි අපේ තාත්තටත් ස්තුතිවන්ත වෙන්න ඕනේ. අපේ තාත්තා තමයි හොඳම දඩයක්කාරයා. ඒක එච්චර අමාරු දඩයමක් උනේ නෑ. මේ ගෝණා එක පාට කැලේ පැත්තින්ද මගේ ළඟටම දුවගෙන ආවා. මට හිතෙන විදිහට මොකක්ද හරි බය වෙලා ඊයේ ආවේ. මොන වගේ සතෙකුටද එහෙම බය කරන්න පුළුවන් වෙන්නේ? මට නම් හිතා ගන්න බෑ. හැබැයි භයානක කෙනෙක් වෙන්න ඇති. මට හිතා ගන්නවත් බෑ ආපහු හිම කාලේ ඇවිල්ලා. ඉතින් පුංචි පෝනියෝ රෑ හොඳට නිදාගත්තද? මෙන් බේරෙන්න රෙද්දකුත් පොරවගෙනයි නිදාගත්තේ. මේ මොකද වෙලා තියෙන්නේ? අපේ මස් ටික නැති වෙලා හොරකම් කරලා. හරිම සූක්ෂම සතෙක් මේ වැඩේ කරලා තියෙන්නේ. කිසිම සද්දයක් නැතුව මේ කුඩට බඩ ගාලා මස් ටික අරගෙන. මෙච්චර හිම වැටලා තීදිත් අඩිසලකුණක්වත් නොතිය මෙයා ගියේ කොහොමද? දැන් කරන්න තියෙන්නේ කූඩාරම් වටේටම උගුල්ලට ඕන එක. එයා බඩගිනි වෙච්ච ඕනෑම වෙලාවක ආපහු මෙහාට එන්න ඉඩ තියෙනවා. ඒ අදහස් හොඳයි. ඒ අදහස් හොඳයි. අපිත් එයාට උගුලක් කටවන්න ඕනේ. අන්න හරි. හොරාට පෙන්වන්න ඕනේ අනුන්ගේ දේවල් ගන්න එක වැරදි කියලා. ඒත් අපි කොහොමද ඒක හදන්නේ? අන්න. අපි මේ වැටිච්ච ගහ පාවිච්චි කරමු. පුංචි පෝනියට කියමු මේක අදින්න කියලා. මෙන්න අඩිසලකුණු වගේක්. කෙලින්ම ගහ පැත්තටයි ගිහිල්ලා තියෙන්නේ. සතා ගහට නැගලා ඊට පස්සේ ගහෙන් ගහටයි මාරු වෙලා තියෙන්නේ. මෙතන ග්‍රීස්ලි වලේ පවුරු ගාලා වගේ. ඕගොල්ලෝ දිගටම යන්න. මම යාළුවෙක්ව හම්බ වෙලා එන්න. මේ තියෙන තැන එයාගේ ගුහාව. ග්‍රීස්ලි! 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 ඔයා නිදිද? නිදි තමයි. සීත කාලේ නිදා ගන්න තෝ මොනවා කරන්නද? සීත කාලේ නිදා ඉන්න වලහැක නැගිටවන්න තරම් හොඳ හේතුවක් ඇති මාව නැගිටවපු කෙනාට කවුද ආවේ? මම ග්‍රීස්ලි. යකාරි. මේ ඔයානේ මගේ පුංචි යාළුවා. කියන්නකො මාව ඇයි හදිස්සි නැගිටුවේ කියලා. මට හරිම නිදිමතයි. සමා වෙන්න ඔයාට කරදර කරාට. ඒත් මේ ඔයත් එක්ක වැදගත් කතාවක් තියෙනවා. හරි. එන්නකො ඇතුළට. ඇත්තම කියනවනම් යකාරි මේ සීත ඍතුව පුරාම නිදාගෙන ඉන්න එක හරිම කම්මැලි වැඩක්. අනිත් සත්තුන්ට නම් කොහොමද කියන්න දන්නේ නැහැ. මගේ පැත්තෙන් හිතලා බැලුවොත් මට නම් හුඟක් විනෝදජනක අවස්ථා මග ඇරෙනවා.
ඇයි මේ? මම නිදාගෙන හිටියේ. ඕන කෙනෙක්ගෙන් අහලා බලන්න. හරි ඒක මම දන්නවා. අදින්න තවදින්න ඔයලා මදි අදින්න ඔන්න වැඩේ ඉවරයි. තාම ඉවර නෑ අපිට උගලට යන්න තියෙන අතන. එහෙමද? එන්න වැඩේ පටන් ගමු. තාම ඉවර නෑලු. අන්න හරි. ඔහොම ඇදගෙන යමු. තව ටිකයි. හරි. ඔන්න දැන් නවත්තන්න බෑ. ඊහෝ. ගියාට සලකුණු වගේ. එයා පුංචි පොණියව අල්ලගෙන ගිහිල්ලා. එයා දුවලා තියෙන මේ පැත්තට. මට නම් තේරෙන්නේ එයා කූඩාරම් පැත්තට යන්නේ නැතුව කන්ද පැත්තට ගියයි කියලා. ඒ සතා අපේ පැත්තට එන හින්දා වෙන්න තියෙම කරලා තියෙන්නේ. නැත්තම් සතායාව අල්ලගත්තට පස්සේ වෙන කරන්නද? පුංචි පොණියෝ කරවල වැඩේගෙන එන්නේ. අපි ගෙදර ගියොත් හොඳයි. ඇයි අපිට හෙට යව යන්න බැරි? ඒ උනාට හෙට උදේ වෙනකොට ඉමු වෙట్లా මේ අඩිසලකුණු ටික මැගිලා තියෙන්නේ. තේරෙන්නේ නැද්ද? එයා කියන කතාව ඇත්තනේ. රෑ වෙනකම් පුංචි පොණියව හෙව්වොත් අපිට ගෙදර යන්න පාර හොයාගන්න බැරි වෙයි. දුක් වෙන්න එපා යකාරි. පුංචි පෝනියා දාන්නව පරිස්සම් වෙන්න. එයා ඉක්මනින්ම ගෙදර එයි. වැඩි හිටියන්ට දන්නවලා උදෙන්ම කණ්ඩායමක් යවන්න ඕනේ මෙයාව හොයන්න. අපි තව අලුත් සෙල්ලමක් කරොත් කොහමද මේ වෙලාවේ? හා? මේ දැන් මෙච්චර කරවල? ඒක කොච්චර හොඳ අදහසක්ද? අපේ උගලට තාම ආහු වෙලා නැහැ. මට දැන්නේ තීරණේ වාට ඕනේ එයාලගේ කතාව අහගන්න. මුල්කෙක්වත් ලින්ක්ස් කෙනෙක්වත් වෙන්න බෑ. ඒ වගේ කෙනෙකුට පුංචි පෝනියාවත් ගෝණෙක්වත් ගෙනියන්න බෑ. මගේ හිතන්නේ සෑහෙන විශාල සතෙක්. සමහර විට ග්‍රීන්ස්ලි කෙනෙක් වෙන්න ඇති. මට නම් හිතා ගන්න බෑ මේ දවස්වල ඒගොල්ලෝ ගුහා ඇතුලේ. ඔව් මම කාලෙකින් දැක්කේ නෑ. එහෙමනම් ඔය වෙන සතෙක් වෙන්න ඇති. සමහර විට ඔය අපේ මිත්‍යා කතාවල ඉන්න අඩක් මිනිස් අඩක් තිරිසන් සතා වෙන්න ඇති. හැබැයි එහෙම කෙනෙක් මේ වෙනකල් කවුරුත් දැකලා නැහැ. මගේ පෝනියා. පුංචි පෝනියෝ. පුංචි පෝනියෝ. අපි වෙහෙනවද? හොයාගන්න බැරි වෙයි වගේ. අන්න උගල කරු හරි අහුවලා. ග්‍රීස්ලි වලේ මට හිතුණා මෙයා කියලා. අපි කූඩාරමට ගිහිල්ලා කාට හරි කියමු. ඔයගොල්ලෝ යන්න. මම මෙයා ගැන බලාගන්න. අනේ යකාරේ. ඇයි තව බලා ඉන්නේ? හොඳ ළමයි වගේ මාව මේකෙන් බිමට ගන්නකෝ. ඔයා නිදාගන්න නේද ඉන්න ඕනි. මෙතන මොනවද කරන්නේ? ඔයා මාව නැගිට්ටෙව්වා මං නැගිට්ටා. ඊට පස්සේ මට බඩගින්නක් ආවා. ඉතින් මම වටයක් කැරකිලා කෑමක් හොයාගෙන ඒකත් කාලා ආපහු මං ගෙවල් පැත්තට ඇවිදගෙන යනකොට දන්නේම නැතුව මේ උගුලගේ පැටලුණා. මං ඔයා විශ්වාස කරනවා. මං දන්න ඔයා නෙමේ ඒක කරේ කියලා. මං ඇත්තටම දැනගන්න කැමතියි කවුද මේ හොර වැඩ කරන සතා කියලා. මොකද ඊයේ රෑ මගේ ලෙනගා කවුරුර ගැවසිලා තියෙනවා. මං හිතන්නේ එයා වෙන්නේ. එතන අඩිසලකුණු තිබ්බද? ඔව් සලකුණු තිබුණා. ඒ එක්ක මෙතන අස්සෙක් හිටව බවටත් මට ඉවක් දැනුණා. පුංචි පෝනියා කොටේ ඇදපු ලණුව මේ. මේක කැඩිලා තියෙන්නේ නියපොතු පාරකට. ඔයා බය වෙන්න එපා. මට දැනෙන විදිහට නම් ඔයාගේ අස්වැයාවේ සතාට අහු වෙලා නැහැ. අනේ ඇත්තද? මට ඒ දෙන්නගේම ඉව දැනෙනවා. දෙන්නම ගිහිල්ලා තින්නේ කන්ද පැත්තට. යමු. මම ඔයාට උදව් කරන්නම් දෙන්න හොයාගන්න. මේ ඉවනම් මට එච්චර හුරු එකක් නෙමෙයි. මට මීට කලින් හම්බෙලා තියෙන සතෙක් නෙමෙයි වගේ. අපි ළඟටම ඇවිල්ලා තියෙන්නේ. යකාරි අර පැත්තෙන් යන්න. මම මේ පැත්තෙන් එන්න. එයාට හිතා ගන්න බැරි විදිහට අපි අල්ලගමු. පුංචි පෝනි. මගේ පෝනියව කෑලි වලට ඉරලා. මගේ යාළුවව අතාරින්න. පුංචි පෝනි ඔයා ඉක්මනට දුවන්න.
බැරි. පුංචි පෝනියෝ මං උගාක් බය වුණා. මෙයා ඒ සතත් එක්ක මුළු රැයක්ම තනියම සටන් කරලා. මෙයා තමයි මම දැකපු නිර්භීතම පෝනිය. හැබැයි මම තාම දන්නේ කවුද ඒ සතා කියලා නම්. මේ මහා විශ්වයේ ඉන්න හැම සතෙක් ගැනම කවුද දන්නේ? සමහරක් සත්තු මිනිස්සු හිතෙන් මවා ගත්ත අය. හැබැයි ඒ මොනවා වුණත් එක ධෛර්යවන්ත සතෙක් ඇති මේ හැම මිත්‍යාවක්ම නසා දමන්න අපි මේ අස්සයට ස්තුතිවන්ත වෙන්න ඕනේ.